කොයිද මන් දංකොටුවේ ධර්ම දේශනාවකට වෙලා මංගාවට ආවා. හොඳට නෙමේ මං හැමතැනම ටැටූ ගහගත්ත තරුණයෙක්. ඇවිල්ලා මට හිතුණා මේ කොල්ලා හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල එහෙම තරුණයෝ. මේ ළඟට ඇවිල්ලා එකපාරට මුඩ බොත්තම් දෙක ගලවලා මට පපුව ඇදලා පෙන්නනවා. කොල්ලා පපුවේ ගහගෙන ඉන්නේ මගේ ෆොටෝ එකක් ටැටූ එකට. කිව්වා හාමුදුරනේ දැන් මම පීඩියක්වත් බොන්නේ නැහැ කිව්වා. අපේ ගමේ එක එක්ක පිළිගන්නේ නැලු. ගමේ උන් ඊර්ෂ්‍යාලු මන් දැන් පීඩියක්වත් බොන්නේ නැති එකට. මේ ගම්වල එහෙම නැතුව ඇති බොහෝ ගම්වල එහෙමයි ඒ වුණාට. හරි කැමති මේ මෝඩ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. ඉන්න ගෙදර බිත්ති ටික හරියට නැහැ, ජනේලට පියන් ටික නැහැ. එන්දාට 500ක් 1000ක් කරන මොකෙක් හරි එක කොහරි එක ඇහලා ඔතල ගහනවා. එන්න ලොකුකමක් කියලා හිතාගෙන ඉන්න. පෙන්ඩෝල් දෙකක් ගන්න අතේ රුපියල් 50ක් නෑ අනික් වෙලාවට. මට මේ අර තරුණයා කියපුවා කියන්නේ මම මේ. මට කියලා කියනවා හාමුදුරනේ මම දැන් හොඳට බත් කනවා. මගේ ඇඳුම් දැන් මට හිරයි. ඇයි? කොල්ලා හැදිලා. ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරුව ගියා හාමුදුරනේ මටත් හිතා ගන්න බැරුණා වෙච්ච දේ මොකද්ද කියලා. කොල්ලා කිව්වා මගේ මෝඩකම වෙන්න මට හාමුදුරුවෝ දැනෙච්ච විදිහ තමයි මේ ඉඩ තිබ්බේ පපුවේ හාමුදුරුවෝ පපුවේ කොටා ගත්තා කිව්වා. එයි දැන් මොකද කරන්නේ? දැන් මට කියනවා හාමුදුරුවනේ වෙනදා 10 11 වෙනකන් හැරෙන්නේ. දැන් උදේම නැගිටිනවා. කිසි පිළිවෙලක් තිබ්බ නැති ජීවිතේ දැන් මොකද? උදේ නැගිටපු ගමන් පෑන් විතරව තියෙනවා. කොල්ලා කියනවා හාමුදුරනේ පළවෙනි සති දෙක යනකොට පෑන් වතුර තියලා ඉවරනකොට හිතනවා අර ආසනේ පරණයි කියලා. රෙදි කැල්ල පොඟෝල අරගෙන බුදුහාමුදුරන්ට මල් තියන ආසනේ පිහ දැම්මලු. බලන්න අර ටික ටික හිත පිනට පහළ වෙන නැඹුරු එකපාරද වෙන්නේ? නැඹුරු වෙන හැටි. කොල්ලට ඊට පස්සේ හිතුණලු බුදු පිළිමේ පරණයි කියලා. බලන්න මේ තරුණ හිත අලුතෙන් බුදු පිළිමයක් එනවලු. කොල්ලගේ එකම ජීවිතේ දැන් මොකද්ද? බුද්ධ වත කරන එක. බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. වෙන කවුද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් තියෙන්න බෑ. උන්වහන්සේගෙන් තොර අය සරණකුත් නෑ පින්නතුනේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ ධර්මයෙන් තොර සරණක් අපේ පිහිටට නෑ. මම මේ ටික දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය පළවෙනි කාරණය තමයි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මම අරකට කියලා ඉන්නම් ඔය ඊපෙරේදා කොළඹ ප්‍රදේශයේ තාත්තා කෙනෙක් ආවා මං හම්බෙන්න. ඒ අර මොකක් හරි මට උපකාරයක් කරන්න කියලා මේ කොල්ල දවසක් ඉස්කෝලේ යනකොට බීම් බෝතල් දෙකක් ගෙනවලු ගෙදරට. ගෙනල් ලේබල් එකක් ගහවලු ෆ්‍රිජ් එකේ කරක් එක බුද්ධ පූජාව කියලා. කොල්ල මොකද කරන්නේ? මේ ඉස්කෝලේ යන ළමයි මොකද කරන්නේ? අද කාලේ තරුණයෝ එසේ මෙසේ විදිහට මේ ධර්මයේ වැළඳ ගන්න. කොල්ලා කියනවලු උදේ දවල් රැ නෙමෙයි කොල්ලට හිතෙන වෙලාවට කොල්ලා මොකද කරන්නේ?
අර බීම් බෝතලේ අරගෙන බීම ටිකක් දාලා බුදුහාමුදුරන්ට ගිලම්පස දෙනවා. සංසාරේ කවදාව කරන්නද? කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල විතරයි කරන්න පුළුවන්. දැම්මට කියන්න ඕනේ මේ අම්මලා තාත්තලා අපි ඒව නොකරන්නේ නොකරනකමද බැරිකමද? මම යෝජනා කරනවා හෙට ඉඳන් කරන්න. පිං සිද්ධ වෙයි. සතියක් දෙකක් තුනක් කරන්න. කවදා හරි මෙතෙන්ට හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. වෙන මොක නැතත් ඔය ටිකවත් කරන්න ඕ. ජීවිත සමෘද්ධිමත් වෙයි. ජීවිත පිළිවෙලක් වෙයි. දැන් මෙහෙම කියනකොට ඇත්තොන්ට හිතෙනවා අනිත් පැත්තෙන් හාමුදුරුවනේ අපිත් කැමති ඔය විදිහට ඉන්න. ඒ වුණාට ඉතින් කොහෙද අපේ ගෙවල් වල එක්ක එහෙම බෑනේ කියලා. ඇයි අපේ ගෙවල් වල කරන්න බැරි? ඇයි අපේ ගෙවල් වල සැනසීම නැත්තේ? ඒකට හේතුව මේක. පෞකාරයාගේ ස්වභාවය තමයි පෞකාරකම. පැහැදිලිද? වැරදිකාරයාගේ ස්වභාවය තමයි වරදකාරීකම. අහගන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. මිනිස්සු දෙන්නේ වෙනදුනේ මිනිස්සු ගාව තියෙන ඒවා. සමහර අම්මලා ඉන්නෝ දරුවන්ට හතුරු වගේ. සමහර තාත්තලා ඉන්නවා දරුවන්ට හතුරු වගේ. කොතනත් එහෙමයි. කොච්චර කෙරුවත් අගයක් නැහැ. දැන් ඔහොම ගියොත් එහෙම කොහොමද අපි අපේ මේ ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කරගන්නේ මේ ජීවිතේ? කොහොමද ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නේ? එකටම පුරුදු වෙන්න. අපි අනුන්ගේ අර මේ පැත්තවල නැන්දම්මලේලි ගස්ටන තියනවද නැහැ? නැතුවද මං හිතන්නේ බොහෝ පැතිවල තියෙන ගැටලු මම මේ කියන්නේ. මුතුම ඉදිරිවාදීකමන්නේ පිරිමහන්න. මේ ජීවිතේ නිරන්තරයෙන් පුරුදු වෙන්න. අනේකගේ හිතක්වත් රිද්දන්න එපා. මේ පැත්තලත් ඉන්නවද අර උදේ පාන්දර දැක්ක හම්මුණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු නැතුවද මං හිතන්නේ. වතන්න මතක් වෙනේද අපේ ගමේ අහවලා ආවයි කියලා. මෙහෙත් ඇති ඔය පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන්නත් මේ පැත්තල නැහැ. පෙන්නතුනි මුදිතාව තියෙන්න ඕන. හැම එකම මොකද්ද දෙන්නේ? ඉර්ෂ්‍යාව. මම මේ කියන්නේ මද්ද්‍රව්‍ය හරමේ වුණ නෙමෙයි. කොල්ලෙක් ඔය මොකක් හරි පඳුරක් අස්සේ සිගරට් එකක් බිබී හිටියෝ සමහර ගම්වල අම්මලා ඉන්නවා කියන්නේ කුඩු බිව්වා නෙමෙයි වික්කා කියලා කියන්නේ. හදන පද ගොඩවල් කියන ගතු කියන කේලම් ගිනි තියන ගම් පිටින්. ඕ මතක් වෙනේදී අපේ ගමේ අහවලා වයි කියලා. නව විනාශ කරනවා. එහෙන්ද අනුන්ගේ ගතු සමහරව ඉන්නවා ඒක රස්සාව කරගත්ත පිරිස ඉන්නවා. අනුන්ගේ ගතු ගොඩවල් කියන්න එපා. අනුන්ගේ කේලම් කියන්න එපා. අනුන් විවේචනය කරන්න අනුන්ගේ වැරදි කියන්න. කට ඇරියොත් කියන්නේ මොනවාද? අනුන්ගේ දෙයක් නෙමෙයි. එහෙනම් දැන් කල්පනා කරන්න ඕන මම අනුන්ගේ දේවල් කියනවද නැද්ද? නිරන්තරයෙන් අනෙකගේ යහපත විතරක් ප්‍රාර්ථනා කරන්න. කවදාවත් අනෙකගේ අයහපත ප්‍රාර්ථනා කරන්න ඔය කට ඔය වචන අවභාවිතා කරන්න එපා. මොකද වෙනතුනේ සංසාරේ අපිට එහෙම හැමදාම කතා කරන්න හම්බෙන්නේ. අපි ජරාවට ව්‍යාධියට බුදුහාමුදුරු අරේ පරිශන සූත්‍රය දේශනා කරව අනාර පරිශන
මිනිස්සු කරුණු හතරක් තුල දන්නවා අපි ඉපදෙනවා කියලා දන්නවා, ජරාවටපත් වෙනවා කියලා දන්නවා, ව්‍යාධියටපත් වෙනවා කියලා දන්නවා, මරණනවා කියලා දන්නවා. දැන මේ ධර්මයන්ම හොයන්නේ මම පැහැදිලි කරන්නේ ඉපදුනා කියලා නොදන්න කවුරුත් නැහැ, සේරම දන්නවනේ. ඊළඟට තියෙන බරපතල කාරණා දෙකක් තමයි ජරාවයි ව්‍යාධිය. මරණ එක අපිට අදාළත් නැහැ. ඒක කොයි වෙලේ මැරලාද කවුද දන්නේ. ඒ හින්දා මරණය ගැන කතා කරනවට වඩා වැදගත් ඊට කලින් තියෙන ජරාවයි ව්‍යාධියයි. අර මම රැහුවේ මේ පැත්තේ මාන්නකාරකම තියෙන මිනිස්සු ඉන්නවද කියලා. ඒකයි දන්නවනේ මාන්නකාර මොකුන් වෙලාද උපදින්නේ? දන්නවනේ බල්ලෝ වෙලා උපදින්නේ කියලා. ඕන් දැන් හිතාගත්ත හැකි අපේ ගමේ අහවලා බල්ලෙක් වෙලා උපදින්නේ කියලා. මොකද මේ පැතිවල එහෙම නැත්නම් ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු රස්සාවෙන් අනේක පෙළනවා. මේ බණේ මොක නැහුවත් කමක් නැහැ මේ ටික අහගන්න. අනේක පෙළන්න එපා. අනේක අපහසුතාවයට පත් කරන්න එපා. අනේක රවට්ටන්න එපා පින්නතුනි කවදාව. අනේකට වංචා කරන්න එපා. අනේක පහත් කරන්න එපා. ඇයි මිනිස්සු වෙලා ඉපදුනාම රැක ගන්න ඕන විශිෂ්ට ගුණ ධර්ම තමයි අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ ගාරෝච නිවාතෝච. අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. අනේකගේ බුද්ධි මට්ටම හීන වෙන්න පුළුවන්. සල්ලි නැති වෙන්න පුළුවන්. රැකියාවෙන් හීන වෙන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථිකමය අතින් හීන වෙන්න පුළුවන්. සමාජ මට්ටමින් හීන වෙන්න පුළුවන්. සමහරු කියනවා නේද ඔය මම කියන විදිහටම කියන්න. සමහරු කියනවා මෙන්න එවුන් එක්ක බලනකොට අපි කවුද කියලා අහනවනේ. එහෙම කියන්නේ ඒ කුසල් ලකුසල් අනුව උස්මි ටිකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ උස්මි ටිකක් ඇති කරන්න නෙමෙයි නැති කරන්න. එහෙනම් කවදාවත් අනේක අපහසුතාවයට පත් කරන්න ලැජ්ජාවට අනේකට වැරදින්න පුළුවන්. අනේකට බැරි වෙන්න පුළුවන්. අනේකට අමතක වෙන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. පින්නතුනේ කේන්ති නම් ගන්න එපා. ඔය ජීවිතේ කවදා හරි කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? දැන් මොකටද අනුන් හින්දා කේන්ති ගන්න? එහෙම නිකන් ගෙදර ඉන්න ගමන් කුණු හරම් මතක් වෙනවද නැහැ? ඒව මානසික ලෙඩ එහෙනම් බෙහෙත් ගන්න ඕන කියලා. කවුරු හරි මොකක් හරි කියන්නම ඕනේ නැද්ද? මොකටද අනුන් හින්දා කුලප්පු වෙන්නේ? මම දැන් මේ ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් ආරමේ සේරගෙන් මහන්නේ ඔය ජීවිතේ මේ වෙනකන් කුණු හරපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අය අපිට කුණු හරපෙන් බැන ගන්නවද? මොකටද අනුන්ට කුණු හරපෙන් බයින්නේ? පව් පිරෙන්නේ කාටද? මොකටද පින්නතුනි අපිට පව් පුරව ගන්න අනුන්ට කුණු හරපෙන් බයින්නේ? මිනිස්සු දේවාල ගාන ගිහිල්ලා අඹරනවා නේද? මොනවද අඹරන්නේ? මේ පැතිවල නැති වෙතියෝ. කියනවනේ පින්නතුනි අඹරිලම් ඵලයන් කියලා. කියන්නේ නැද්ද? පින්නතුනි කියනවා ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. මොකටද? මේ සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයේ ලැබුණේ කත පුරුදු සේරම අයින් කරන්න. ඔහොම කරනකොට වෛරය වැඩි වෙනකොට නිවන මග ඇරෙනවා. අනේකගෙන් පලි ගන්නකොට තව මොකද වෙන්නේ? සසර දිග්ගැසෙනවා, දුක් විඳිනවා, සත්තු වෙලා උපදිනවා. പ്രേත ලෝකේ උපදිනවා, නිරේ උපදිනවා, අපායේ උපදිනවා.
අනිකට වැරදුනාට මගෑරුණාට බැරි වුණාට අමතක වුණාට ඉවසනවා වගේ තව ඉවසන්න ඕන පැත්තක් තියෙනවා. මේක හොඳට අහගන්න. අහන ගමන් කල්පනා කරන්න. ඔය ජීවිතේ මේ වෙනකොට කී දෙනෙක් ඉන්නවද ඔය ඇත්ත ලැජ්ජාවටපත් කරපු? ඔය ජීවිතේ මේ වෙනකොට කී දෙනෙක් ඉන්නවද ඔය ඇත්ත අපහසුතාවයටපත් කරපු? ඔය ඇත්තන්ට අකුල් හෙලපු, කේලම් කියපු, ඔය ඇත්තන්ට ගතු කියපු, ඔය ඇත්තන්ට පද හදපු, ඔය ඇත්ත ලැජ්ජාවටපත් කරලා ඔය ඇත්තන්ට වල කපපු, ඔය ඇත්තන්ට මග අහුරපු ඔය හිතවල වෛරක්කාරයෝ නැද්ද? ඕන තරම් ඇති. පවුලේ සහෝදරයෝ දිහා බලන්නකො මහ දෙයක් ඕනේ. අපිට යම් දේවල් අහිමි කරපු දවිය නැද්ද? බිරිඳ අහිමි කරලා ඇති, පෙම්වතා අහිමි කරලා ඇති, පෙම්වතිය අහිමි කරලා ඇති, ස්වාමි අහිමි කරලා ඇති, ඉඩකඩම් අහිමි කරලා ඇති, දරුවොත් අහිමි කරලා ඇති. ඔය එක එක ජරා ගොඩවල් බොණ්ඩ ගහන්න එක් කරගෙන ගිහිල්ලා ජීවිතෙත් අහිමි කරලා ඇති. මතක තියාගන්න. ඒ ඇත්තන්ට අද ඉඳන් මෛත්‍රී කරන්න. හැබැයි එකක් පීඩාවක් වුණු, වේදනාවක් වුණු, අසහනයක් වුණු, අපි පෙළපු, අපි මානසික වැටුණු, අපි රවට්ටපු, අපිට වංචා කරපු සියලු දෙනාම අයින් කරලා ගන්න. අර ඇඟේ තියෙන විසර ගෙඩියක් මිරිකලා සරව ටික යවුවාම සනීපයි නේද? ඕව ඇඟේ තියාගෙන ඉන්න එපා. එහෙනම් පීඩාවක් තියෙන මොකක් හරි ඇත්තටම අපිට පීඩා තියෙන්නේ අපෙන්ද අනුන්ගෙන්ද? මොකටද අනුන්ගේ දේවල් ඔලුවට දාගෙන කල්පනා කරන්නේ? අයින් කරලා දාන්න. අනුන්ගේ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නේ අයින් කරන්න. අනේක බැනලා තියෙන, අනේක වෛර කරලා තියෙන. දැන් ඔය සැක ඇත්තටම ඔය ඇත්තන්ට සැක හිතලා නැද්ද කවදාව? ඕන තරම් හිතලා ඇති. මම අපේ මේ තරුණියන්ට කියන්නේ ඔය ප්‍රේම සම්බන්ධතා එහෙම ඇති වෙනකොට මේ අපි අපේ ජීවිතය ගැන හිතනවා මිසක්කන් ඔය ගොංකන් ඔළුවට දාගෙන අනුන්ගේ ජීවිත නඩත්තු කරන්න එපා. එහෙනම් මේ කේන්ද්‍රීය ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ඇත්තටම මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අය අපි අපිට ඊර්ෂ්‍යා කරන්නේ. ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. ඒ හින්දා පින්නතුනේ අනුන්ට කරලා තමන් පව් පුරව ගන්න එක නවත්තන්න ඕනේ. හරි හොඳට ඉන්න මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල මම නම් යෝජනා කරන්නේ බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. සතෙකුටවත් පීඩා කරන්න එපා. හැම මනුස්සයෙක් එක්කම හරි කරුණාවෙන් නේ දැක්කහම හොඳට hina වෙන්න පුරුදු වෙන්න. දැක්කහම හොඳට කතා කරන්න. සමහරු ඉන්නවනේ දැන් ඔය පාරේ යනකොට රවුවත් අහනෝනේ දැයි මොකද කියලා. එහෙම පහත් විදියට ඉන්න එපා. එහෙම පහත් ගති තියාගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඒවා අපේ නිවනට හරි බාධාවක්.